YouTube channel එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට ඔයාටත් අහන්න ලැබිලා ඇති YouTube කරනවා නම් ඔයාට ඒකට හරියන ස්කිල් එකක් තියෙන්න ඕනි කියලා. මොකද්ද මේ හැමෝම කතා වෙන ස්කිල් එක කියන්නේ? ස්කිල් එකක් නැති කෙනෙක්ට තමන්ගේ කියලා ස්කිල් එකක් හදාගන්නේ කොහොමද? channel එකක් සාර්ථකව පටන් ගන්න වගේම content creator කෙනෙක්ට මේ ස්කිල් එක බලපාන විදිහ ගැන සහ ස්කිල් ගැන හැමදේම අපි අද වීඩියෝ එකෙන් කතා කරලා පැහැදිලි කර ගමු. ඉතින් YouTube කරන්න ආසාවෙන් උනන්දුවෙන් ඒ ගැන ඉගෙන ගන්න හිතාගෙන මේ වීඩියෝ එක බලන්න තර YT channel එකට ආපු ඔයාව උණුසුම්ව ආදරයෙන් පිළිගන්න ගමන් තියෙන ස්කිල් එක හරි විදිහට අඳුනගෙන ගලපගෙන නැති ස්කිල් අලුතෙන් හදාගන්නේ කොහොමද කියලා බලන්න අපි යමු අද වීඩියෝ එක පැත්තට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපි මේ වෙනකොට YouTube පටන් ගන්න කලින් ක්‍රියේටර් කෙනෙක් දැනගෙන ඉන්න ඕනි දේවල් ගැන කතා කරමින් යන වීඩියෝ මාලාවේ YouTube කියන්නේ මොකද්ද? YouTube වලින් සල්ලි හොයන්න ඇත්තටම පුළුවන්ද? ඒ කොහොමද? YouTube කරන්න තියෙන්න ඕනේ සුදුසුකම් මොනවද? ඇයි ක්‍රියේටර්ස්ලා YouTube මගදී අතෑරලා දාන්නේ? පටන් ගන්න කලින් ඔයා කන්සිඩර් කරන්න ඕනි දේවල් මොන වගේ දේවල්ද? ඔයාගේ content topic එක අනුව YouTube setup එක budget friendly හදාගන්නේ කොහොමද කියන දේවල් වගේම අවසාන වශයෙන් අපි ගිය වීඩියෝ එකෙන් කතා කරා content creation වලට අදාළ editing strategy සහ tips ගැන. ඉතින් මේ වීඩියෝ සෙට් එක ඔයා තවමත් බලලා නැතුව නම් අද වීඩියෝ එක බලන්න ආවේ. මම ඔයාට ආදරෙන් මතක් කරනවා මේ වීඩියෝ සෙට් එකත් බලලම එන්න කියලා මේ වීඩියෝ එක බලන්න. ඒ වගේ මේ වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ දැන්ම මගේ channel එකට ඔයාගේ subscribe එකත් එකතු කරලම වීඩියෝ එක බලන්න එන්න කියලා. වැඩි කතා නැතුව එහෙනම් අපි යමු වීඩියෝ එකට. මොකද්ද මේ ස්කිල් එක කියන්නේ? ඉතින් ස්කිල් එක කියන්නේ අපිට උපතින්ම පිහිටන. එහෙමත් නැත්නම් දැනට පවතින හැකියාවක් අපිට ඇතිවෙන අරමුණක් අවශ්‍යතාවයක් වෙනුවෙන් වර්ධනය කරගත්තාම ඇතිවෙන තත්වයට අපි කියනවා ස්කිල් එකක් කියලා. මේකට සිංහලෙන් කියනවා වචනයක් ඒ තමයි නිපුණතාවය කියලා. ඔයාට බයිසිකලයක් තියෙනවා. මේ වෙනකොට ඔයාට ඒක පැදගෙන යන්න බෑ. හැබැයි තල්ලු කරගෙන ඇවිදගෙන යන්න පුළුවන්. ඒක තමයි ඔයාට මේ වෙනකොට තියෙන හැකියාව. ඔයා බයිසිකලයට නැගලා වැටි පුරුදු වෙලා අවසානයේ ඔයා ලස්සනට බයිසිකලයේ බැලන්ස් එකේ පැදගෙන යන මට්ටමට ඔයාගේ හැකියාව වර්ධනය කරගත්තොත් මෙන්න මේකට තමයි අපි කියන්නේ ස්කිල් එකක් හදාගන්නවා කියලා. එතකොට කලින් ඔයාට බයිසිකලයේ පදින්න බැරුව ඉඳලා දැන් ඔයාට බැලන්ස් එකේ බයිසිකලයේ තනියම පැදගෙන යන්න පුළුවන් කියන්නේ ඒ ඔයා ගොඩනගාගත්ත ස්කිල් එකත් එක්ක ඔයාට හම්බුණු ප්‍රතිඵලයට. මේක තමයි සරලම පැහැදිලි කිරීම ඒ ගැන. මම හිතනවා ස්කිල් එක කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දැන් ඔයාට තේරුණා කියලා. ජීවිතේ හැම දෙයකටම ස්කිල් එක කියන දේ පොදුයි වගේම ඔයා YouTube content creator කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් YouTube වලටත් මේක අතිශය පොදු කාරණාවක්. මේ වෙනකොටත් ඔයා YouTube channel එකක් පටන් ගන්න හිතාගෙන ඔයා plan කරගෙන ඉන්න channel එකේ මට්ටමටම ඔයාගේ ස්කිල්ස් කොහොමද හදාගන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙනවා. ටෝකින් හෙඩ් channel එකක් කරනවා කියලා plan කරගෙන නම් ඉන්නේ. ඒ කියන්නේ ඔයා පෙනී ඉඳලා කරන channel එකක් නම් ඔයාට පිරිසක් ඉදිරියේ කැමරාවක් ඉදිරියේ කතා කරන එක අමාරු දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වචන ගලපලා කතා කරන එක ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගැටලු ඊටාම සාමාන්‍ය දේවල්. මේවා ඔයාට විතරක් තියෙන දේවල් කියලා හිතන්න එපා. ඔයාගේ උත්සාහය කැපකිරීම මත මේවා ඉක්මනින් හැකියාවක් එහෙම නැත්නම් ස්කිල් එකක් බවට පත් කරගන්න පුළුවන්. කැමරාවට ෆේස් කරන එක නම් ඔයාට දැන් තියෙන ගැටලුව එහෙම නැත්නම් අපහසුතාවය ඔයාට පුළුවන් අද දවස ගෙවුණු විදිහ කැමරාවක් සෙටප් කරලා ඒකට කියන්න. ඔයා මේක එක දිගට මාසයක් කරලා මුලින්ම ඔයා රෙකෝඩ් කරපු වීඩියෝ එකයි අවසානට රෙකෝඩ් කරපු වීඩියෝ එකයි අතරේ පැහැදිලි වර්ධනයක් වෙලා තියෙනවා කියලා ඔයාට දැක ගන්න පුළුවන් වෙයි. ඔයා මේකෙන් වචන ලස්සනට ගලපලා කතා කරන හැටි ඉගෙන ගනි. ඔයාගේ මූණ නොපෙන්වා කරන channel එකකට voice කරන skill එකත් හදාගන්න ඔයාට මේක මේ විදිහටම practice කරලා ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔයාට නැති හැකියාව ඇති කරගන්න ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරොත් ඔයාට අනිවාර්යෙන් පුළුවන් ඒක skill එකක් බවට පත් කරගන්න. හරි ඔයාට දැන් අදහසක් එන්න ඇති skill එකක් කියන්නේ මොකක්ද සහ skill එකක් හදාගන්න අපි කරන්න ඕනි මොන වගේ දේවල්ද කියලා. ඊළඟට අපි බලමු අපි ළඟ තියෙන ස්කිල් සහ රිසෝස් අනුව එහෙමත් නැත්නම් සම්පත් අනුව අපිට channel එකක් කරන්න ගැළපෙනම අයිඩියා එක එළියට ගන්නෙ කොහොමද කියන එක ගැන. මොකද මම දන්නවා channel එකක් පටන් ගන්න beginnersලා මුලින්ම කරගන්න ලොකුම වැරද්ද තමයි Tamanට ඇත්තටම YouTube වල කරන්න පුළුවන් දේ වෙනුවට
දැනට YouTube වල දකින්න තියෙන ජනප්‍රිය රැල්ලට එහෙම නැත්නම් කැටගරි වලට ගිහින් අතරමං වෙලා අවසානයට YouTube එපාම වෙලා මගින් හැලෙන එක. ඒ කියන්නේ ඔයාට ඕනි එහෙම නැත්නම් ඔයා දක්ෂ දේ වෙනුවට ඔයා මේ ට්‍රෙන්ඩ් එකේ දකින channel වල කරන්න ඕනි දේවල් ඔයත් කරන්න ඕනි කියලා හිතලා ඔයා channel පටන් අරගෙන කරගෙන ගිහිල්ලා අවසානයේදී ඔයා ඒකට දක්ෂ නැතිකම මත ඔයා ඔයාගේ channel එක අතෑරලා දානවා. ඉතින් මෙහෙම නොවී ඔයාට හොඳ යුනික් වගේම ලොකු ඕඩියන්ස් එකකට ගැලපෙන විදිහේ ඔයාගේ ඇතුලේ හැංගිලා තියෙන පවර්ෆුල් හැකියාව එළියට ගන්න හැටි මම දැන් ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේක පොඩි මැජික් එක්සර්සයිස් එකක්. ඔයා ළඟට ගන්න කොලේකුයි පෑනකුයි අරගෙන මට තියෙන හැකියා කියලා මාතෘකාවක් ලියලා ඊට යටින් පහළට ලියාගෙන යන්න ඔයාට තියෙන හැම හැකියාවක්ම. සින්දු කියන්න, නටන්න, පීනන්න, උයන්න, චිත්‍ර අඳින්න, එහෙමත් නැත්නම් රඟපාන්න මේ වගේ විවිධ හැකියා ඔයාට තියෙන්න පුළුවන්. මේ වගේ ඇත්තටම තියෙන හැකියාවල් ටික ඔය මම කියපු විදිහට පහළට ලියාගෙන යන්න. හැබැයි බොරු ලියන්න එපා. එහෙම වුණොත් ඒකෙන් අවාසිය වෙන්නේ ඔයාටම තමයි. හරි. ඊළඟට මට තියෙන හැකියා කියලා ලියපු මාතෘකාවට ඉදිරියෙන් ආය මාතෘකාවක් ලියන්න YouTube සඳහා මට තියෙන අවස්ථා හා සම්පත් කියලා. ඒ විදිහට ලියලා ආයෙම පහළට අර කලින් එකේ වගේම ඔයාට තියෙන හැම අවස්ථාවක්ම හා සම්පත් මොනවද කියලා පල්ලෙහාට ලියාගෙන යන්න. ඉතින් ඔයාගේ ගේ ළඟින් ගඟක් ගලාගෙන යනවා වෙන්න පුළුවන්. ඔයාට ඒක කන්ටෙන්ට් එකකට හොඳ අවස්ථාවක්. ඔයාගේ වයිෆ්ට හරි, ඔයාගේ අම්මට හරි, නැත්නම් ඔයාගේ සහෝදරයට හරි, සහෝදරියට හරි හොඳට උයන්න පුළුවන්. ඒකත් ඔයාට තියෙන හොඳ අවස්ථාවක්. එහෙම නැත්නම් ඔයාගේ ගේ ළඟ මාළු ලෑල්ලක් තියෙනවා වෙන්න පුළුවන්, කම්මලක් තියෙනවා වෙන්න පුළුවන්. මේවා ඔයාට YouTube කන්ටෙන්ට් හදන්න හොඳ අවස්ථා. මම ඔය උදාහරණ කීපයක් කිව්වේ ඔයාට අදහසක් ගන්න. ඔයාට මේ අවස්ථා හා හැකියා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට තියෙන අවස්ථා හා හැකියා මම ඔය කියපු විදිහට කොලම්ස් දෙකක් යටතේ පල්ලෙහාට ලියා ගන්න. ලැප්ටොප් එකක්, PC එකක්, බයික් එකක්, කැමරාවක්, ඔයාගේ මොබයිල් ෆෝන් එක. ඒ කියන්නේ ඔයාට තියෙන සම්පත්. මම ඔය උදාහරණ කිව්වේ ඔයාට අදාළ දේවල් අර මං කලින් කිව්වා වගේ ඒ විදිහට ලියා ගන්න. හරි. අපි දැන් බලමු මේ දේවල් මැච් කරලා හරිම හැකියාව එළියට ගන්නෙ කොහොමද කියලා. ඒ කියන්නේ අපිට තියෙන දේවල් ඇත්තටම පාවිච්චි කරලා අපි කොහොමද YouTube කන්ටෙන්ට් එකක් කරන්න හරිම දේ ඔය අතරින් එළියට ගන්නෙ කියලා. අපි ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු එහෙනම් කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මම අර ඔයගොල්ලන්ට වීඩියෝ එකේ පැහැදිලි කරා වගේ මෙන්න මේ විදිහට තමයි මම ඔයගොල්ලන්ට පල්ලෙහාට මේ කොලම්ස් දෙක ලියා ගන්න කියලා කිව්වේ. හරි. එතකොට අපි මේ සිද්ධියට ඉක්මනට යමු. මේකෙදි මෙයා ලියලා තියෙනවා මෙයාට සිං කරන්න පුළුවන්ලු, ඒ වගේම ඩාන්ස් කරන්න පුළුවන්ලු, ඒ වගේම රඟපාන්න පුළුවන්ලු, ඒ වගේම චිත්‍ර අඳින්න පුළුවන්ලු, ඒ වගේම එඩිටිං මෙයාට පුළුවන්ලු, ඒ වගේම වේගෙන් දුවන්න පුළුවන්ලු. මේ තියෙන මෙයාට තියෙන හැකියාව ටික. ඒ වගේම මෙයාට තියෙන අවස්ථා සම්පත් යටතේ මෙයා ලියලා තියෙනවා මෙයාට තියෙනවලු ගෙදර බියුටිෆුල් ගාඩන් එකක්, ඒ වගේම iPhone 13 එකක් තියෙනවලු, ඒ වගේම ලැප්ටොප් එකක් තියෙනවලු, ඒ වගේම පේන්ටිං ටූල්ස්, ඒ කියන්නේ මෙයාට පේන්ටිං පුළුවන් කියලා කිව්වනේ. එතකොට එයාට ඕනි මේ පින්සල් ආම්පන්න වෙන්න නැති. හරි. ඒව තියෙනවලු. ඒ වගේම මෙයාට ගේ ඇතුලේ තියෙනවලු ඩාන්සින් ෆ්ලෝ එකක්. ඒ වගේම good sound setup එකක් තියෙනවලු. ඒ කියන්නේ හොඳ ස්පීකර් සෙට් එකක් තියෙනවලු. ඒ වගේම moms can cooking, ඒ කියන්නේ මෙයාගේ අම්මට හොඳට උයන්න පුළුවන්ලු. ඒකත් මෙයාට තියෙන හොඳ අවස්ථාවක් නේ. හරි. එතකොට මෙන්න මේ ටික මෙයාට තියෙනවලු. අපි බලමු මේකෙන් කොහොමද කන්ටෙන්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් සිංගින් යටතේ ගත්තාම ඒක කරන්න බැරි වැඩක්. මොකද හොඳ ප්‍රොෆෙෂනල් ගතිය මියුසික් ප්‍රොඩියුසර් කෙනෙක් හරි කවුරු හරි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔරිජිනල් කන්ටෙන්ට් එකක් හදන්න ඕනි. YouTube එක ඇතුලේ සිංගින් සම්බන්ධව ඔයා වීඩියෝ කරනවා නම් ඉතින් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි හින්දා මම මේක අයින් කරනවා. සිංගින් කියන එක ඒක අපිට ගන්න බෑ. ඒක මෙයාට ගන්න බෑ. ඔයා හොඳ ආටිස් කෙනෙක් නම් ප්‍රශ්නයක් නෑ. ඔයා හොඳ සිංගර් කෙනෙක් නම් ඔයාට සින්දු ලියන්න පුළුවන් නම් ඔයාම සින්දු ප්‍රොඩියුස් කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒතකොට ඒක ගැටලුවක් නෑ. මෙයා එහෙම කෙනෙක් නෙමෙයි හින්දා මම මේක අයින් කරනවා. ඊට පස්සේ ඩාන්සින් කරන්න පුළුවන්ලු. එතකොට ඩාන්සින් කියන එක ගන්න පුළුවන්. මෙයාට ඩාන්සින් ෆ්ලෝ එකක් තියෙනවා. එතකොට ඩාන්සින් ෆ්ලෝ එකේ ඩාන්ස් කරලා iPhone එකෙන් වීඩියෝ කරලා ලැප් එකෙන් එඩිට් කරලා කන්ටෙන්ට් එකක් විදිහට එලියට ගන්න පුළුවන්. ඒකත් මම රෙකමන්ඩ් කරන්නේ නෑ. මොකද ඩාන්සින් වලට අද වෙනකොට YouTube එච්චර මම රෙකමන්ඩ් කරන්නේ නෑ මෙයාට. මොකද ඩාන්සින් වලට අනිවාර්යෙන් ට්‍රෙන්ඩින් මියුසික් අපිට පාවිච්චි කරන්න. එතකොට කොපිරයිට් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මම මේකත් මෙයාට රෙකමන්ඩ් කරන්නේ නෑ. ඊට පස්සේ මෙයාට ඇක්ටිං පුළුවන්ලු. ඇක්ටිං යටතේ මෙයාට කොමඩි කන්ටෙන්ට් කරන්න පුළුවන්.
එහෙම නැත්නම් ෂෝට් ෆිල්ම්ස් කරන්න පුළුවන්, රංගපාන මොන හරි කරන්න පුළුවන්. මම ඒකත් එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. අපි ඒක පොඩ්ඩක් තියාගමුකෝ. රෙකමන්ඩ් කරන්න නැති වුණාට කමන්නේ. අපි ඒක පොඩ්ඩක් තියාගමු. මොකද රංගපාන අංශයේ channel හුඟක් රංගපාන කැටගරියට අදාළ channel හුඟක් මේ වෙනකොට තියෙන නිසා. හරි. ඊළඟට මෙයාට පේන්ටිං පුළුවන්ලු. එඩිටින් රන් ෆාස්ට්. මේකත් වැඩක් නැහැ. මේකෙන් කරන්න පුළුවන් කන්ටෙන්ට් එකක් ඇත්තරම හරි අඩුයිනේ. ඒ හින්දා මෙන්න මේ එඩිටින් කියන එක මෙයාට තියෙන හැකියාවක් හින්දා ඒකත් පොඩ්ඩක් අපි තියාගමු. එතකොට පේන්ටිං ඇක්ටිං. හරි ඇක්ටිං එක අපි පොඩ්ඩක් තියාගන්නවකෝනේ. හරි. එතකොට මෙන්න මේ පේන්ටිං කියන එක ඇතුලේ මට පේනවා කරන්න පුළුවන් දෙයක් තියෙයි කියලා. මොකද මෙයාට තියෙනවා මේ පැත්තෙන් බියුටිෆුල් ගාඩන් එකක්. එතකොට මෙන්න මේ ගාඩන් එකයි පේන්ටින් එකයි iPhone 13 එකක් තියෙනවා, ලැප්ටොප් එකක් තියෙනවා. එතකොට iPhone 13 එකේ සිනමැටික් තියෙනවා. සිනමැටික් වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. එතකොට මෙයාට මට පේන මම මෙයාට සජෙස්ට් කරනවා ඔයා මෙන්න මේ ඔයාට තියෙන බියුටිෆුල් ගාඩන් එකේ ඔයාගේ පේන්ටින් බෝඩ් එක තියලා පේන්ටින් කරන වීඩියෝ හදන්න කියලා. ඉතින් මෙයාට පුළුවන් පේන්ටින් කරන්න මේ මෙයාට තියෙන ගාඩන් එකේ iPhone 13 එකේ සිනමැටික් වීඩියෝ ඔප්ෂන් එක පාවිච්චි කරලා ලැප්ටොප් එකෙන් වීඩියෝ එක එඩිට් කරලා ගන්න පුළුවන් ලස්සනට. මොකද මෙයාට ඕල්රෙඩි එඩිටිං හැකියාවකුත් තියෙන හින්දා. ඉතින් මම මෙයාට මෙන්න මේ කන්ටෙන්ට් එක සජෙස් කරනවා. හරි. එතකොට අපි ගන්නේ පේන්ටිං කියන එකයි. මෙතනින් අපි ගමු මේ ගාඩන් එක ගන්නවා, iPhone 13 එක ගන්නවා, ඒ වගේම ලැප්ටොප් එක ගන්න පුළුවන්. මේ පේන්ටිං ටූල්ස් සෙට් එක පේන්ටිං කියන කැටගරි එකේ වීඩියෝ එකක් කරනවා නම් මෙයාට ගන්න පුළුවන්. අපි කන්ටෙන්ට් එකක් හදුවට වැඩක් නැහැ නේ. මේකෙදි අපි හදාගන්න එපා ඔඩියන්ස් එකක්. ලස්සන ගෙවත්තක ඉඳලා පේන්ට් එකක් කරන කෙනෙකුගේ වීඩියෝ එකක් YouTube එකේ බලයිද? මට හිතනවා මේක ටිකක් බෝරිං වෙයි කියලා. ඔඩියන්ස් එකකට මේක රීච් කරගන්න ටිකක් අමාරු වෙයි කියලා. ඉතින් මෙතනදී මම පොඩ්ඩක් මේක පොඩ්ඩක් බූස්ට් කරනවා. මෙයාට තියෙනවා මේ ඇක්ටිං කියලා හැකියාවක්. එතකොට පේන්ටිං එකයි ඇක්ටිං එකයි එකතු කරලා පොඩි ඩ්‍රාමා ගතියක් වෙන පේන්ට් එකක් කන්ටෙන්ට් එකක් විදිහට එළියට ගන්න මම මෙයාට රෙකමන්ඩ් කරනවා. ඒ කියන්නේ මොකක් හරි ඉමෝෂනල් ඇක්ට් එකක් කරන ගමන් මේ පේන්ට් එක කරලා වීඩියෝ එකක් කරොත් මෙයාට ලොකු ඔඩියන්ස් එකකට රීච් කරන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. එතකොට එහෙම වුණොත් මෙයා භාෂාවක් කතා නොකර මම මේක මෙයාට කරන්න කියලාත් යෝජනා කරනවා. එතකොට මෙයාට ලොකු ඔඩියන්ස් එකකට මේක රීච් කරගන්න පුළුවන්. මොකද මේක භාෂාවක් කතා කරන්නේ නැති හින්දා ලෝකේ ඕනම රටක කෙනෙක්ට මේ කන්ටෙන්ට් එක බලන්න පුළුවන්. එතකොට ඒක ලොකු අවස්ථාවක්. මේකේ රෙවෙනියු එක එතකොට කෙලින්ම ඉන්ටර්නැෂනල් මට්ටමේ යන හින්දා ලොකු ඔඩියන්ස් එකකට යන්න පුළුවන්. ඔයාලා දැන් වීඩියෝ එකේ පෙන්නනවා බලා ගන්න පුළුවන් ඒ විදිහට හදපු කන්ටෙන්ට් එකක්. එතෙන්දී ඔයගලන්ට බලා ගන්න පුළුවන් එයාගේ වීඩියෝ එකට හරියනම කොස්ටියම්ස් පවා පාවිච්චි කරලා තියෙනවා ඒ අදාළ කාරණාව සම්බන්ධයෙන්. මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. කොපිරයිට් ඉෂුව එකක් මගේ channel එකට එන්න ඉඩකඩ තියෙන හින්දා ඒ ගැන කතා කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාට තියෙන හැකියාවන් පාවිච්චි කරලා හරිම කන්ටෙන්ට් එක එළියට ගන්න. නමුත් උඹට දෙන්නේ මමයි රජා. මමයි උන්ට ඕන විදිහට විනෝද වෙන්න අවසර දුන්නේ. යසයි. තමගේ ස්ත්‍රී නිර්වත් කර විනෝද වෙන ඉතින් වෙන ස්වාමි පුරුෂයන් සහෝදරයන් මරාදමන උන්මන්තකයන්ට ඒ සඳහා අවසර ලබා දුන්නු උඹ රජෙක්. හරි ඔයාට දැන් අදහසක් එන්න ඇති. ඔයාගේ channel එක කරන්න ඔයාගේ ස්කිල් එක හරියට නිවැරදි විදිහට භාවිතා කරන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම දැකපු දෙයක් තමයි හුඟක් දෙනා තමන්ගේ දක්ෂතා සහ තමන්ට තියෙන අවස්ථා channel එකකට යොදාගන්නේ දැනට හැමතැනම පේන්න තියෙන channel කැටගරි දිහා එහෙම නැත්නම් channel niches දිහා බලලා කියලා. මේකෙන් වෙන්නේ ඔයාට ඔයාගේ channel එක සාර්ථක කරගන්න ඉතාම වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. සහ විශාල කාලයකුත් ගත වෙනවා. ඒකට හේතුව තමයි මොකද මේ හැමෝම කරන channel අපි කරන්න ගියාම ඒක ඇතුලේ තියෙන තරඟකාරීත්වය කියන දේ වැඩි නිසා. ඒ නිසා අපි හැම වෙලේම අලුත් පාරක, ඒ කියන්නේ කවුරුත් නොගිය පාරක හරි හැමෝම අඩුවෙන් ගිය පාරක හරි යන්න වග බලා ගන්න ඕනි මේ content creation කියන මාතෘකාව ඇතුලේදී. එතකොට තමයි අපිට ඉක්මනින් අපේ channel එක සාර්ථක කරගන්න පුළුවන් වගේම අලුත් audience එකක්, unique audience එකක් build up කරගන්න පුළුවන්. හැබැයි ඒක එහෙමයි කියලා audience එකක් නැති niche තෝරගන්න යන්න එපා.
යුනික් වෙනවා කියන්නේ කාන්තාර වගේ කිසිම ඕඩියන්ස් එකක් නැති channel එකක් පටන් ගන්නවා කියන එක එහෙමනම් නෙමෙයි. මොකද සමහර අය යුනික් වෙන්න කියලා හිතාගෙන කිසිම ඕඩියන්ස් එකක් නැති කැටගරි වල නිචර්ස් තෝරගන්නවා. ඉතින් එහෙම අඩු ඕඩියන්ස් තියෙන නිච් වලට වැලියු ඇඩ් කරලා අපි අර අපේ එක්සර්සයිස් එකේ කරා වගේ කම්ප්ලීට් රිසල්ට් එකක් හදාගන්න එක තමයි ඔයා කරන්න ඕනි දේ. ඉතින් දැන් ඔයා ස්කිල් එක කියන්නේ මොකක්ද සහ මොන වගේ දෙයකටද කියලා ඒ වගේම ඔයාගේ ඇතුලේ හැංගිලා තියෙන හැකියාව අතරින් හොඳම ස්කිල් එක යූස් කරලා ඔයාගේ channel එකට ඕනේ content එක එළියට ගන්න කොහොමද කියලා ඔයා දැන් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. මම හිතනවා අදත් තරවයිටි මගේ channel එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා. මේ දේවල් නොමිලේ ඔයාට හම්බ වෙන්නේ තරවයිටි YouTube channel එකෙන් විතරයි. ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ subscribe එක channel එකට add කරලා තවත් මේ වගේ වටින වීඩියෝ ඉස්සරහටත් නොමිලේ ලබා ගන්න මට support එකක් දෙන එක. ඉතින් එහෙනම් ඔයාට තියෙන හැම ගැටලුවක්ම පහලින් කමෙන්ට් කරන්න. ඔයා කරන්න හිතන් ඉන්න channel එක ගැන දැනට කරගෙන යන channel එකේ ඔයා මොනවද කරගෙන යන්නේ සහ ඔයාට තියෙන ගැටලු මොනවද කියලාත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.